සුරේෂ් සලේ සියදි විනාසා ගැනීමේ අවදානමක් ඉන්නවා කියලා සුරේෂ් සලේගේ නීතිඥවරු නිවුස් එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඒක තමයි දැන් අද රටේ කතා බහ වෙන අලුත්ම නිවුස් එක. මේක සුළුෙන් තකන්න ඕන දෙයක් නෙමෙයි, මේක හරි බරපතල ප්‍රකාශයක්. ඒ බරපතල ප්‍රකාශයක් වෙන්නේ ඇයි කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි පස්සට කියලා බැලුවොත් කපිල චන්ද්‍රසේනගේ මරණය. ඒක අදටත් අපි රහසක්. ඒ සියදි විනාසා ගැනීමක්ද, ඒ ඝාතනයක්ද කුමක්ද කියන එක තාමත් ඔප්පු කරගන්න බැරි වුණා. ඔහුගේ ජංගම දුරකථනයත් අදටත් ලොක්. ඒකේ ලොක් එක කඩා ගන්නත් බැරි වුණා. ඒ නිසා මගේ විවේචනය, මට මේ රටට, මේ සමාජයට, මේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට දේශපාලනය ගැන උනන්දුවක් ඇති, මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියන හැඟීමෙන් පරාර්ථකාමීව පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට දේශපාලන පක්ෂ, පාට ભેද, ಜಾති ભેද අමතක කරලා රට ගැන කැක්කුමක්, රට ගැන, බඩ ගැන නෙමෙයි, පක්ෂ ගැන නෙමෙයි, පාට ගැන නෙමෙයි, ජාතිය ගැන නෙමෙයි, රට ගැන කැක්කුමක්, යුක්තිය ගැන කැක්කුමක් තියෙන මිනිසුන්ටයි මේක කියන්නේ. මේක ඔයගොල්ලෝ හොඳට අහගන්න ඕන. අපි පුද්ගලිකවම මමත් විශේෂයෙන්ම කිව්වා කපිල චන්ද්‍රසේනට අපදින්න එපා. කපිල චන්ද්‍රසේන එළියට දැම්මොත් අනිවාර්යෙන් කපිල චන්ද්‍රසේනව රාජපක්ෂ විසින් ඝාතනය කරනවා, මරලා දානවා කියන එක අපි කිව්වා. මම ඒක පුද්ගලිකවම කිව්වා. ඒක මම පුද්ගලිකවම විශ්වාස කරපු දෙයක්. ඒක වුණා. එතකොට අඩුපාඩුව කාගේද? ඒකේ අඩුපාඩුව යම් කිසි කොටසක් මේ රජයටත්, මේ පොලිස් දෙපාර්තමේන්තුවටත්, මේ අධිකරණයටත් ඇඟිල්ල දික් කරන්න ඕන. හැමෝම කියනවා අපි තනි ඇඟිල්ල දික් කරාම ඇඟිලි පහක් අපේ පැත්තට දික් වෙනවා කියලා. ඇඟිලි පහ අපේ පැත්තට දික් වුණාට දික් කරන ඇඟිල්ලේ තියෙන චෝදනාව බරපතල නම් ආපස්සට යන ඇඟිලි පහේ චෝදනාවල් පයිසකටවත් අපි මායින් කරගත යුතු නෑ. ඒක තමයි මගේ මතවාදය, මගේ තර්කය. දැන් මට මේකෙන් කියන්න ඕනේ මොකද්ද? සුරේෂ් සලේ ටත් දැන් අර කපිල චන්ද්‍රසේනට වගේම ඔහු සූසයිඩ් කරගනි, සියදි විනාසා ගනි කියලා ඔහු ඒ අවදානමක ඉන්නවයි කියන එක ජනතාව අතරට අරන් ආවා. මේක අරන් එන්නේ කවුද? ඔහුගේ නීතිඥවරු. එතකොට සුරේෂ් සලේ ඩීఓ ගහලා දවිනි පාරටත් අත්අඩංගුවේ ඉන්න ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරන් ඉන්න පාස්කු පහරයට සම්බන්ධයි කියලා ඒ වෙනුවෙන් ප්‍රශ්න කරන චූදිතයෙක්. මට අනුව නම් රාජ්‍ය ත්‍රස්තවාදියෙක්. ඒක කවුරු කොහොම බේරුම් කරගත්තත් මම කියන්නේ සුරේෂ් සලේ කියන්නේ මේ පාස්කු පහරට ඍජුවම සම්බන්ධයි. ඔහුගෙන් තමයි මේ සියල්ල පාපොච්චාරණය කරගන්න ඕනේ, වමාරන්න ඕනේ. ඒක නිසා මේ සුරේෂ් සලේ කියන පුද්ගලයාව කිසිම හේතුවක් උඩ මේ ප්‍රශ්නේ, මේ නඩුව ඉවර වෙනකම්ම එළියට දාන්න නරකයි අපදීලා. ඒක මේ රජයේ, මේ පොලිස් දෙපාර්තමේන්තුවේත්, මේ නීතිපති දෙපාර්තමේන්තුවේත් වගකීමක්. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වගකීමක්. කපිල චන්ද්‍රසේනගෙන් ගත්ත ඒ සාක්ෂි ටික අරගෙන මහින්ද රාජපක්ෂවත් කොටු කරගන්න තිබිච්ච හොඳම අවස්ථාවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහෝදරයා ඔයාලා කිව්වනේ චීන සමාගමකින් කොමිස් ගත්ත චෙක් එකක් තියෙනවා, ඒක අංකක් තියෙනවා කියලා. ඒක තාම ඔයාලට කියා ගන්නත් බැරුණානේ. ඒ සමාගම මොකද්ද? ඒ ගත්ත චෙක් අංක, චෙක් පකතකෝ ඒ චෙක් පත්වල අංක මොනවද කියලා තාමත් කියලා රාජපක්ෂට නඩු දැම්මේ නෑනේ. ඒ නිසා ඒ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා අනුර කුමාර දිසානායක සහෝදරයාත් එක්ක. අපි ප්‍රශ්න කරන්නේ ඔයා කියපු දේවල් ඔයා නොකරන නිසායි. ඒක නිසා ඒක අපිට සදාචාරාත්මක අයිතියක් තියෙන ප්‍රශ්න කරන්න. කවුරු කොහොම කිව්වත්, කවුරු මාව මරාගෙන ගන්න නැතුවත් ඇත්ත ඇති හැටියෙන් කියන්න ඕන මේ රටේ ජනතාවට. ඔයගොල්ලෝ ඒක කරේ නෑ. කපිල චන්ද්‍රසේනගේ සිද්ධියේදී දැන් කපිල චන්ද්‍රසේන සියල්ල වමාරලා තියෙන වෙලාවේ ඒ සාක්ෂි ආරක්ෂා කරගන්න බැරුණා කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, ප්‍රමුඛ මාලිමාව ආණ්ඩුව, පොලිසිය, අධිකරණය මේ සියල්ල ලඝු වෙන්නේ මේ රටේ වර්තමාන ආණ්ඩුවට, වර්තමාන පාලකයාට. ඒ නිසා ඒක අසාර්ථක වුණා. ඒගොල්ලෝ ෆේල්. ඒක නිසා දැම්මට කියන්න තියෙන්නේ කපිල චන්ද්‍රසේනට වෙච්ච වුණු දේ සුරේෂ් සලේට වෙන්නට දෙන්න එපා. ඕගොල්ලොන්ට මේ පොලිස් දෙපාර්තමේන්තුව ගැන තාමත් විශ්වාසයක් නැහැ. අධිකරණ පද්ධතිය තුළ විශ්වාසයක් නැහැ. ඒක ජනතාවට ඊට වඩා විශ්වාසයක් තියෙනවා. මට පුද්ගලිකවම රටේ පුරවැසියෙක් හැටියට, යුක්තිය වෙනුවෙන් හරනගෙන පුරවැසියෙක් හැටියට මට ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ. පල්ලේගමගේ මේ මෑතක සිද්ධ වෙච්ච කේස් එක බලලා ගත්තමත් කිසිම විශ්වාසයක් මේ අධිකරණය තුළ, පොලිසිය තුළ සහ නීතිපති දෙපාර්තමේන්තුව තුළ අපිට පේන්නේ නැහැ. මට පේන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ දැන්වත් මේ පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ පද්ධතිය සුද්ධ කරන්න තව කල් ගන්න නැතුව, සුද්ධ කරලා මේ ප්‍රශ්න ටික හරියට විසඳ ගන්න, මේ සාක්ෂි, ජීවමාන සාක්ෂි ටික ආරක්ෂා කරගන්න රාජපක්ෂලාට කරන්න බැරි වෙච්ච එකම අඩුපාඩුව තමයි, රාජපක්ෂලාට මිස්සුණු මග අරන දේ තමයි පිල්ලයන් ඝාතනය කරගන්න බැරිවීම සහ සුරේෂ් සලේට ජීවිතුන් අතර තාමත් සිටිය. මේ කියන්නේ
සුරේෂ් සලේට ෂොට් එක දී ගන්න බැරි වීම ඒක රාජපක්ෂලාගේ අඩුවක් රාජපක්ෂලා අවසාන තුරුම්පේදී ඉතුරු වෙලා තිබිච්ච සාක්ෂි ටික ඕගොල්ලෝගේ රජයක් යටතේ අනුර කුමාර දිසානායක මහත්තයෝ මාලිමාවේ රජයේ අධිකරණ පද්ධතිය පොලිසිය මේ වර්තමාන සිස්ටම් එක තුලම රාජපක්ෂලා කජ්ජව ඝාතනය කරා ඒ කජ්ජ තමයි තාදුඩින්ගේ අවසාන සාක්ෂියට වෙලා තිබුණේ කජ්ජව ඝාතනය කරා අර අධිකරණ පද්ධතිය තුලදී ගණේමුල්ල සංජීව ඝාතනය කරා ඒ වගේ දේවල් සිද්ධ වුණා ඒ වගේම කපිල චන්ද්‍රසේනවත් ඝාතනය කරා මේ තමයි අන්තිමට ඉතුරු වෙච්ච තිබිච්ච සාක්ෂි ඒ වගේම දැන් ඉතුරුලා තියෙන සාක්ෂිය තමයි ජීවමානව ඉන්නේ සුරේෂ් සලේ ඒක නිසා ඔය සුරේෂ් සලේගේ ඔය දාලා බැලුවේ මුට්ටිය නෙමෙයි ඔය පරපතල ප්‍රකාශයක් කරේ කියන්නේ මුන් කොහොම හරි මේ අප ගන්න බලන්නේ අප දීලා ඊළඟ දවසේ ආපු ගමන් අනිවාර්යයෙන්ම සුරේෂ් සලේට ෂොට් එක දෙනවා ඒක නිසා මේ අලුගෙත්තෝරු වැඩේ කරන්න ඉන්න තියන්න එපා මේ මජර සිස්ටම් එක තව දිගටත් ඉස්සරහට යන්න ඉන්න තියන්න එපා මම මේ රජයට පොලිස් දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් ඉල්ලන්නේ මේ සුරේෂ් සලේ කියන පුද්ගලයාව ආරක්ෂා කරගන්න ඉල්ල ඇතුලේ තියාගෙන මොගෙන් සියල්ල වමාරගෙන අනිත් එක පිල්ලයන් මුන්ගෙන් මේ සියල්ල වමාරණය කරගෙන පාස්කු පහරේ වින්දතියන්ට එළියට දාලා මේ රටට පෙන්වන්න ඕනේ කවුද පාස්කු පහරේ කරේ කියලා බොහොම ස්තුතියි ගෝඨාභය රාජපක්ෂට රටින් පිටවීම තානාම් කරපු එක ගැන මට ගෝඨාභය ගැන තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නමුත් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ පළකුත් නැහැ කතා කරලා කියලා අපි ඉස්සරහට කතා කරමු ඒ ගැන ඒ නිසා මම රජයට අධිකරණ පද්ධතියට සහ පොලිසියට ස්තුතිවන්ත වෙනවා ගෝඨාභය රාජපක්ෂට රටින් පිටවීම තානාම් කරාට ඒක හොඳ ප්‍රවණතාවයක් නැත්තම් ඕක පැනලා යනවා ඒක ඒ කියන්නේ අර ඉස්තාලේ වහලා වැඩක් නැහැ අස්සය පැනලා ගියාට කියලානේ කියන්නේ ඒක කරපු එක බොහොම ස්තුතියි ඒක ලොකු ජයග්‍රහණයක් ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ තමයි දඩේම කරේ ගිතියන් ගියේ කියලා මේ රජයේ හිටපු දැන් මේ වර්තමාන රජයේ ඉන්න හැමෝම විපක්ෂේ ඉන්නකොට කිව්වා ඒක අපිටත් පැහැදිලි ඒක ඔයගොල්ලෝ කියන නිසාම අපි පිළිගත්තේ නැහැ අපිටත් යමක් මේ දේශපාලන භාවිතය තුළ අපි උගත් හැටි අපි දේශපාලනය කරපු හැටි අපිට පැහැදිලි රාජපක්ෂලා මේකට සම්බන්ධයි කොහෙන්ද සම්බන්ධ අග මුල හොයාගන්නයි අපිට බැරි මොකද අපි රහස් පරිශ්‍රකවරු නෙමෙයි නමුත් අපිට කතා කරන විලාසයෙන් හැසිරෙන ආකාරයෙන් ඒ සිදුවීම සිද්ධ වෙච්ච ආකාරයෙන් අපිට පැහැදිලි යම්කිසි තැනක රාජපක්ෂලා මේ සිදුවීමේ ඉන්නවයි කියන එක. ඒ නිසා ඒක ඔප්පු කරන්න සාලේ අනිවාර්යයෙන්ම ජීවිතුන් අතර ඉන්න ඕන අධිකරණ පද්ධතිය තුළ මොහුට දැඩි ආරක්ෂාව දීලා මොහුගේ ජීවිතය පරිස්සම් කරගෙන සාක්ෂිකරුවන්ව එළියට ඇදලා ගන්න ඕනේ ඒක සාක්ෂිකරුවන් එළියට ඇදලා අරගෙන මේ රටට හෙළි කරන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. ඒක මේ ආණ්ඩුවේ ලොකු ජයග්‍රහණයක් විශාල ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටින ආණ්ඩුව වෙනුවෙන් සුරේෂ් සලේව පරිස්සම් කරගන්න එක ආණ්ඩුවේ අධිකරණෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක්. ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒක ඔබගේ වගකීමක්. අපි හැමදාම යුක්ති වෙනුවෙන් පෙනී සිටින්නේ. ජය වේවා රටට. අපි හැමෝම ආපහු අපි කතා කරනවා අපි ලියනවා. අපි කරන විවේචන අපි කරන සාධින විවේචන ඒ බාර ගන්න බැරුව අපිට මඩ ගහලා මම පොර වෙන්න හදනවා එහෙම නැත්නම් වෙන මොකක් කර දෙයක් කියලා ඒක ඕගොල්ලන්ගේ නූගත් පහත් ජෙබයි දේශපාලනය ඒක නතර කරලා විවේචන වලට අහුම්කම් දීලා විවේචන වලින් පරිණාමය වෙලා ජය වේවා රටට